Welcome to my channel. අපි යමු කොච්චි කඩන්න. ඉතින් ඔයාලට පේනවා මේ කොච්චි ටික දැන් රතු පාට වෙලා ඉදිලා තියෙන්නේ. ඉතින් මං හිතුවා අද මේ ටික කඩා ගන්න. ඒක ඔයාලත් එක්ක එකතු කරගෙන එකතු වෙලාම කඩන්න. ඒ වගේම මේ ගස් ටිකක් පරණයි දැන්. ඉතින් මේ ඔයාලට පේනවා කොළ ඉදිලා තියෙනවා. ඉතින් අපි හිතුවේ අලුතෙන් ගස් ටිකක් හිටවන්න මේ ටික මේ ටික කඩා ගත්තට පස්සේ ඉතින් මේ පැල හිටවන්නේ නම් මගේ මහත්තයා. මම කරන්නේ පළදාව නෙලා ගන්න එක. ඉතින් මේ අපි කඩපු කොච්චි ටික මේ අපේ පුංචි ඉඩේ තියෙන කරපිංච පැලේ මේක අවුරුදු 8ක් විතර පරණයි. ඉතින් ඒ වගේම තව පොඩි කරපිංච පැලයක් තියෙනවා අපි මිදුලේ හිටවලා. ඒක වින්ටර්කේදී කොළ ඔක්කොම හැලිලා ගිහලා දැන් ආපහු දළු දාගෙන එනවා පහලින්. ඉතින් මේ මිංචි කොළ අස්සෙන් තමයි ඒක ඔයාලට පේන්නේ. ඉතින් මං හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ලංකාවේ නම් ඉතින් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. අනිත් රටවල් වල ඉන්න අයටත් ඇති මේ ලොකුවට කරපිංච ගස්. ඉතින් අපිට එච්චර ලොකු ඉඩක් නැහැ. ඉතින් මේ පොඩි ඉඩේ තමයි මේක වවාගෙන තියෙන්නේ. ඉතින් මම හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් thank you මාත් එක්ක එකතු වුණාට. අපි ආයෙමත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ආයිබෝවන්.